Hai lamai, ඉතින් අද යමුද මාත් එක්ක අපි ඉස්කෝලේ වටේ රවුමක්. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. හරි ඉතින් ඔයාලා දන්නේ නැති 2025 A level ලියපු ළමයිගේ රිසල්ට් මේ වෙලේ රිලීස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මමත් මේ සැරේ A level ලියපු ළමයෙක්. ඉතින් මටත් පුළුවන් වුණා මේ සැරේ අපේ ඉස්කෝලේ කැම්පස් සිලෙක්ට් වුණු ළමයි අතරට එන්න. ඉතින් Oh my god! ඉතින් අද මම මේ ලැස්ති වෙන්නේ උදේම ඉස්කෝලේට යන්න. ඔයාලා දන්නවනේ ඉතින් රිසල්ට් ආවට පස්සේ අපි ඉස්කෝලේට ගිහින් ටීචර්ලාට වැඳලා කතා කරලා එන්න ඕනේ කියලා. ඉතින් මං හිතන්නේ මම මේ අන්තිම පාරට තමයි සුදු ගවුම අඳින්නේ. ආයේ අඳින්න වෙන්නේ මං හිතන්නේ. ඉතින් උදේ 8:00 විතර තමයි අපි කට්ටිය යන්න ප්ලෑන් කරන් හිටියේ. උදේම නැගිටලා වොෂ් එකක් දාගෙන මං ඉතින් ඔය අන්තිම වතාවට මගේ යුනිෆෝම් එක අඳින ගමන් ඉන්නේ. හරි දැන් ඉතින් ලැස්තිලා ඉවරයි. එහෙනම් අපි යමු ඉස්කෝලේට. හරි ඔන්න මේක තමයි ඉතින් මගේ ඉස්කෝලේ. මම පොඩි කාලේ ඉඳන් ගියපු මගේ ඉස්කෝලේ. මේ තියෙන අපේ ආර්ට් සෙක්ෂන් එක. උදේම ඉතින් ඒ පැත්තට ගියා අපි. ටීචර්ස්ලට කතා කරලා ඉවර වෙලා අපි ආවා ග්‍රවුන්ඩ් එක පැත්තට. ඉතින් ග්‍රවුන්ඩ් එක නම් දැන් හොඳටම කර වෙලා ළමයි මේ දවස්වල අවුවට දන්නවනේ. ඔය වතුර එන පුංචි තැනක විතරක් පොඩ්ඩක් කොළ පාට වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔක වෙනදට අපිට පාගන්නවත් දෙන්නේ නැහැ. තනකොළ මිව වෙනවා කී ඒ කාලේ එන්නට බැනුම් අහනවා අපි ටීචර්ස්ලාගේ. මට සේරම වීඩියෝ කරගන්න බැරි වුණා ඉස්කෝලේ සිද්ධ වුණ දේවල්. මේකට අහගෙනම යන්න. ඉතින් විභාග ලියලා පාස් වුණ අයට මං සුබ පතනවා. ඒ වගේම ඔයාලට රිසල්ට් මදි වුණා නම් දුක් වෙන්න එපා. අයියෝ මට කරගන්න බැරි වුණානේ. ඇයි එහෙම වුනේ කියලා හිතා පසුතැවෙන්න එපා. ඉතින් ඔයා දන්නවා ඔයා මහන්සි වෙච්ච තරමට තමයි වාට ප්‍රතිඵල තියෙන්නේ කියන්නේ. ඔයා දන්නවා ඔයා කාපු කට්ට පෞද්ගලිකව මං පව දන්නවා මං කාපු කට්ට. ඔයාට මිනිස්සු කියයි ඉතින් අයියෝ ඔච්චරද තව රැංකක් ගන්න තිබ්බා, තව පොඩ්ඩක් මහන්සි වෙන්න තිබ්බා, ඇයි ඔයා එහෙම නොකරේ? ඒ වගේ දේවල් මිනිස්සු ඕන තරම් කියයි. මිනිස්සුන්ට පුළුවන් කතා හදන්න. අපිනේ දන්නේ අපි මහන්සි වෙච්ච තරම, ඔයාලා දන්නවා ඔයාලා මහන්සි වෙච්ච තරම. පුංචි දෙයක් කියන්න. ඉතින් මගේ අම්මා මට හැම වෙලෙම කියන දෙයක් තමයි ඔයාට එක පාරක් වැහෙන්නේ තව ඊට වඩා ලස්සන පාරක් ඇරෙන්න කියලා. ඉතින් මහත් එක්ක විශ්වාස කරනවා, ඔයත් එක්ක විශ්වාස කරන්න අනිවාර්යයෙන්ම ඔයාට මේ මැහුණු පාර වෙනුවට ඊට වඩා ගොඩක් හොඳ පාරක් ඇරේ. අනිවාර්යෙන් ඒක වෙච්ච.